Assalamualaikum. Ada mama හදන්න යන්නේ බිත්තර බත එක් රයිස් එකක්. ඒක හදන විදිය බලමු අපි. දුව චුට්ටක් එන්න පරක් වුණා. ඊට කලින් මම මේ රයිස් එකට මේකට මම පොල් කිරි ඒ කියන්නේ මිටි කිරි නෙමෙයි දිය කිරි දාලා මේ හාල් කිලෝ එකකට හදලා තියෙන්නේ. දිය කිරි සාමාන්‍යයෙන් මේ හාල් තැම්බෙන්න වගේ භාගයට තැම්බෙන්න වගේ දිය කිරි දාන්න ඕනේ. පස්සේ මේකට උළුහල් දාන්න ඕනේ. උළුහල් චුට්ටක් දාන්න, සුදු ලුණු චුට්ටක් වැඩිපුර දාන්න, රම්පේ කරපිංච දාන්න, ඊළඟට තක්කාලි දාන්න, ලියාගත්තු ලුණු චුට්ටකුත් දාන්න. එච්චරයි. මේ කහ කුඩු දානව නම් දාන්න. මේ මගේ දුවගේ බබාට එයාට කහ දාලා ලු යන්න ඕනේ බතට. අපි කහ දාන්නේ සුදු මේ කියන්නේ නිකන් සුදු පාටට වගේ තමයි හදන්නේ. ඉතින් අර එයා කියපු හින්දා මම කහ දැම්මා. දැන් බාගෙට තැම්බිලා තියෙන්නේ මේ බත. දැන් අපි මේකට මිටි කිරි දා ගන්න ඕනේ. මිටි කිරි දාලා ඊළඟට මේ මම දැන් දුන් තෙල් මේකට දාලා තියෙන්නේ දුන් තෙල් බටර් ඔයිල් ඒවත් දාලා තියෙනවා. මේකට තල තෙල් චුට්ටකුත් දැම්මා. අනිත් එක පොල් තෙලුත් දාලා තියෙනවා. ඒකට චුට්ටක් මේ කුරුඳු පොතු එනසල් මේ කරපිංච ලුණු ගොඩක් බදින්න නැහැ මේ ලුණු එහෙම නිකන් අර ඒක චුට්ටක් අර මේ තෙල් එහෙම උණු වෙන්න ඕනේ රත් වෙන්න ඕනේ. ඒකයි මේකට දාලා මේකත් ඒ වගේ දා ගන්න ඕනේ. දැන් හරි. දැන් චුට්ටක් හොඳට ඒ බත උයා ගන්න ඕනේ. ඊළඟට තමයි අපි බිත්තර කඩලා දාන්නේ. බිත්තර බත දැන් මිටි කිරි දාලා එහෙම බත දැන් සම්පූර්ණයෙන් උයලා තියෙන්නේ. දැන් අඩු ගින්දරේ වගේ තමයි මේක දැන් උයා ගන්නෙ. ගින්දර අඩු කරලා උයා ගන්නෙ. දැන් ඒක තමයි කිව්වනේ බිත්තර දාන්න ඕනේ කියලා. දැන් චුට්ටක් කූර්ගා ගන්න ඕනේ. කූරු බත හොඳට කූර්ගා ගන්න ඕනේ. ඔව් තක්කාලි දාන්න ඕනේ. දාපු තරමට රසයි. ගහ ගන්න එපා. චුට්ටක් නිකන් මේ වගේ ගහ ගන්න. ඊළඟට මේ කුඩින් මේ බිත්තර මේ චුට්ටක් අර බිත්තර ඇතුළට බහින්න ඕනේනේ. ඔව් බත ඇතුළට තැම්බෙන්න බහින්න ඕනේ. චුට්ටක් මේ විදිහට අන්න යන්තම් කූරු ගහලා ඒ වගේ තියාගෙන දැන් අඩු ගින්දරේ අර හුමාලෙන් තැම්බෙන්න ඕනේ බිත්තර. ඊළඟට වහලා තියන්න ඕනේ. වහලා තියන්න. පස්සේ බලමු අපි. දැන් බිත්තර බත උයලා ඉවරයි. දැන් අපි මේක ඔය විදිහට බත හොඳට කූරු ගහ ගන්න ඕනේ. ඒක මම හදන්න තියෙන්නේ මගේ ආච්චියම හදන විදිහට. පොල් කිරි දාන තරමට රසයි. ගොඩාක් නෙමෙයි සාමාන්‍යයෙන් පොල් කිරි දාන තරමට රසයි. ගොඩාක් දැම්මම නිකන් අර කිරිබත් රසක් නේ දෙන්නේ. එච්චර දාන්න එපා. පොල් කිරි නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් දාගන්න. එහෙනම් මේකට කොත්තමල්ලි කොළ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒව දාලා මේ අපේ ආච්චියම හදලා තියන්නේ. රම්පේ කරපිංච දාලා තමයි හදලා තියෙන්නේ මේ කෑම. ඒ විදිහට තමයි මමත් තිව්වේ. ඔයාලට ඕනේ නම් කොත්තමල්ලි කොළ දාගන්න. හදලා ඔයාලා කාලා බලන්න. හරි රසයි මේ කෑම. මේ බතට ගැලපෙන්නේ පරිප්පු ටෙම්පරාදු කරලා මේ මිරිසට වගේ පරිප්පු කරියක් හදා ගන්න. ඊළඟට කුකුල් මස් හරක් මස් හරි ඉස්සෝ හරි චුට්ටක් බැදලා තෙල් දාගන්න. එච්චරයි. හොදි ඒව මොකුත් ඕනේ. ඒ දෙක ඇති. හරි අස්ලාම් අලයිකුම්.